ඉතින් කොහොමද අපේ යාළුවන්ට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද මම ඔයාලට එක දෙයක් පෙන්වන්න හදනවා. ඒ තමයි ගස් නිවිති. ගස් නිවිති කිව්වම දන්නේ නැති අයත් ඇතිනේ. මේ තියෙන්නේ ගස් නිවිති තමයි. කියන්නේ ඒවා නිකන් ගහක් විදිහට තමයි හැදෙන්නේ, වැලක් වගේ. එහෙම නෙමෙයි. ගහක් වගේ හැදෙන්නේ. මේ බලන්න කොලේ දිගයි. කොලේ දිගට තියෙනවා පොඩි මලක් වගේත් හැදෙනවා. මේක පඳුරක් වගේ ගහක් වගේ පඳුරක් වගේ හැදෙනවා. මේවත් අපි සාමාන්‍ය විදිහට කනවා. මේ ඊට එහා පැත්තේ තියෙන්නේ මේ සාමාන්‍ය නිවිති. දැන් අපි කඩෙන් ගන්න සාමාන්‍ය නිවිති. බලන්න ඒකේ කොලේ රවුමට ලොකුවට තියෙනවා. මේ තියෙන්නේ ගස් නිවිති. ඒක අනිත් අත්ත මගේ අතේ තියා ඉන්නේ. ඒක කොලේ හීනි දිගටි වගේ තමයි හැදෙන්නේ. හැබැයි ඉතින් ඒකත් අපි සාමාන්‍යයෙන් ඔය කැමට පාවිච්චි කරන පරිප්පු වලට දාලා හරි මොනවාට හරි ඒ ගස් නිවිති කියන එකත් මේ සාමාන්‍යයෙන් අපි කන දෙයක්. මේ බලන්නකෝ මේ දෙකේ වෙනස. බක්කදිලා තියෙනවා. අස්සලද තියෙනවා. පොල් ගිනි පුතේ. අද මම උදේට සොසේජස් ඩෙවල් එකක් හදන්නයි ලෑස්ති වෙන්නේ. හැබැයි ඒකේ පොඩි වෙනසක් තමයි මම හදන්නේ. අද මම සොසේජස් ඩෙවල් එකට රට ලුණු පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට මම පාවිච්චි කරනවා බාගෙට ඉදුණු අඹ. ඒ කියන්නේ ඉදුණු අඹ නෙමෙයි බාගෙට ඉදුණු අඹ. අපි අර ටික අර හයියට එහෙම තියෙන ටිකක්. ඒ කියන්නේ පැණි රසත් නැහැ, ඇඹුල් රසත් නැතුව හයියට තියෙන්නේ. අන්නේ බාගෙට ඉදුණු අඹ සොසේජස් ඩෙවල් එකට දාලා තමයි හදන්නේ. ඇත්තට මේක ඒ අඹ දාලා හැදුවාම සොසේජස් ඩෙවල් එක හරිම රසයි. මේකට මම අරන් තියනවා සොසේජස් අරන් තියනවා. එතකොට තක්කාලි ගෙඩියක් අරන් තියනවා. ඊට අමතරව සුදු ලුණු ඒකම මාළු මිරිස්. අනිත් එක තමයි බාගෙට ඉදුණු අඹ. බාගෙට ඉදුණු අඹ කපලා හිටන් ඇටේ නැතුව මේ මදේ විතරක් කපලා ඒකට හීනෙට ලුණු කාපනවා වගේ ටිකක් හීනෙට කපලා ගන්න. මෙතනදී සොසේජස් ගොඩක් කරගෙන බෙද ගන්න එපා. සාමාන්‍ය සොසේජස් සාමාන්‍යයෙන් අපි කරලා බෙදීම බදින්නේ කරගෙන නැති වෙන්න ඒට වඩා චුට්ටක් අඩුවෙන් බදින්න. ටිකක් අර සොසේජස් එක තැම්බෙනකන් විතරක් බැදගන්න ඇති. දැන් මාළු මිරිස් තක්කාලි දාන්න ඉස්සෙල්ලා
සොසේජස් ටික බැදුනට පස්සේ ඉස්සෙල්ලාම අඹ ටික දාගන්න. දැන් මේකට ලුණු ගම්මිරිස් ඒවත් ටිකක් එකතු කරගන්න. වගේ රස අනුව එකතු කරගන්න. තක්කාලි සෝස් ටික එකතු කරගන්න. පස්සේ කැලරිස් ටිකකුත් දාන්න. දැන් ඉතින් ලුණු ඇද්ද රස කොහමද ඒක තමයි බලන්න තියෙන්නේ. ලුණු ඇද්ද රසයි. සුවඳට ලස්සනට රසට තියෙනවා. අය අමුම දාපෙහෙන් අමුතු රසක් එනවා. සොසේජස් ඩෙවල් එකට ඔගොල්ලොත් හදලා බලන්නකො මේ දස්වල අපි ගෙවල් වල දස්වල අඹක් තියෙනවානේ. ඉතින් අඹ ගෙඩියක් අරගෙන මං කිව්ව විදිහට ඩෙවල් එකට දාලා බලන්නකො කොහොමද කියලා. මේ ඉන්නේ ඉතින් අපේ ඇමෙන්ඩ බව්ව බබා. එයා ඉතින් ඉවරතල් වෙනවා. එයා ඉතින් බබා වගේ තමයි. හැමෝම එයාව උරතල් කරනවා. මෙන්න මෙයා මේ අපේ වත්තේ කොස් ගහකට ආවා. මේ උකුස්සෙක් නේද? හැබැයි මෙයා ටිකක් ගොඩක් ලොකුයි. අපි වෙනද දාගෙන පුංචි උකුස්සන්ට ගොඩක් ලොකුයි මෙයා. එකනේ ඔළුවේ ගුරක් තියෙනවා. ඉතින් යාළුවනේ අදට වීඩියෝ එක ඉවර කරනවා. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නම්. ඔයගොල්ලන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඔයගොල්ලන් හැමෝටම ඩාක් ආදරේ. ගිහිල්ලා එන්නම්.